මාදන් පැහැදිලි කරනු ලබනවා. එක් සමිතියක විසින් ලබාගත් ඡන්ද සංඛ්‍යාව එක් අවශේෂ සමිතියක විසින් ලබාගත් ඡන්ද සංඛ්‍යාවට වඩා අඩු නම් එම අඩුම ඡන්ද ලැබූ සමිතිය நுவரெலிய மாவட்டத்தில் அடன் டிகோயா நகர சபைக்காக எந்த ஒரு ஏற்றுக்கொள்ளப்பட்ட அரசியல் கட்சியோ அல்லது சுயேட்சை குழுவோ அல்லது சபையின் முழு ஆசனங்களின் தொகையில் 50% ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරනවා. සුරේන්ද්‍ර ආරච්චිගේ අශෝක කරුණාරත්න මහතා ඡන්ද 8ක් ලබාගෙන තියෙනවා. අලගමුතු නන්දකුමාර මහතා ඡන්ද 7ක් ලබාගෙන තියෙනවා. ඒ අනුව 60 නගර සභාවේ සභාපතිවරයා ලෙස සුරේන්ද්‍ර ආරච්චිගේ අශෝක කරුණාරත්න මහතා තේරීපත් වෙනවා. இதன் அடிப்படையில் சுரேந்திர ஆராய்ச்சிக்கு ප්‍රදේශයේ ජනතාවට පවතින නෛතික තත්ත්වයන්ට යටත්ව සභාවෙන් ඉටු කළ යුතු සේවාවන් මැනවින් ඉටු කිරීමට ශක්තිය හා ධෛර්යය ලැබේවායි සුබ පතනවා. ඇතැම් දික්කෝයේ නගර සභාවට සභාපතිවරයෙකු හා උපසභාපතිවරයෙකු තෝරාපත් කර ගැනීම සඳහා 2012 අංක 22 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සංශෝධන පනතේ විධිවිධාන යටතේ මා විසින් කැඳවන ලද රැස්වීමේ කටයුතු මෙතනින් අවසන් කරනවා. ගරු සභාපතිතුමාට සභා රැස්වීම පැවැත්වීමේ රීති ප්‍රකාරව ඉදිරි දිනයකම සභා රැස්වීම කැඳවිය හැකි බව දන්වා සිටිනවා. සියලුම දෙනාට බොහොම ස්තුතියි. සුබ පතනවා ඔබතුමාලා සියලු දෙනාට. புதிதாக தெரிவு செய்யப்பட்டுள்ள கௌரவ